මේ තියෙන රෝලර් සීඩර් එකක්. ඒ කියන්නේ බීජ වක්කරයක්. මේකදී ඇත්තටම කරන්න පුළුවන් වෙන්නේ බීජ දාන එක මුං උඳු කවුපි රටකජු වගේ බඩ ඉරංගු වගේ බීජ අපිට පේලියට දාන්න පුළුවන්. ඉතින් මේකදී ඇත්තටම ගොඩක් වෙලාවට මේකේ වාසිය තමයි එක්කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට බීජ හිටවන්න අක්කරයක් හිටවන්න මිනිස් දින ගත්තහම 8ක් විතර යනවා. එතකොට අපිට මේක එක දවසකින් එහෙම නැත්නම් වරුවකින් විතර ඇත්තටම හිටව ගන්න පුළුවන්. ඇත්තටම කම්කටොළු සමය බිඳුව කරන්න පුළුවන් උපකරණයක්. ඉතින් මේකේ ඇත්තටම ක්‍රියාකාරීත්වය ගත්තහම මේකේ විවිධ බීජ වර්ග දාන්න පුළුවන්. උඳු මුං කවුපි රටකජු වගේ දේවල් දාද්දී මෙතන තියෙනවා ඇත්තටම ඒ අදාළ බීජ වර්ගය අපිට දාන එක රෝලර ඇතුලේ රෝලර් එකක් තියෙනවා. ඒක වෙනස් කරගන්න පුළුවන්. මෙතන හරි සරල ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ගලවලා මම පෙන්නන්නම් මේක. මේ කෑල්ල පරිස්සමින් ගලව ගන්න ඕන. මේක පොඩ්ඩක් වෙනස් වුණොත් එහෙම යන්න ඉඩ තියෙනවා. රයිට්. දැන් මේකෙදි අතරම පොඩි ලොක් එකක් තියෙන්නේ. මේක අන්න ගන්න තියෙන්නේ. විදියට පන්නගෙන මේ විදියට පන්නගෙන මේක ගලවලා ගන්න පුළුවන්. අරගෙන ඊට පස්සේ මෙතන මේ තියෙනවා පොඩි ආම් එකක් තියෙනවා. මේ ආම් එක පල්ලහැට ප්‍රෙස් කරලා මෙන්න මේ තියෙන රෝලරේ ගන්න පුළුවන්. මේක ඇත්තටම දැන් කවුපි දාලා තියෙනවා. මෙන්න මේ රෝලරේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ බීජ දාන එක. ඊට පස්සේ මේකට විශාලයට බඩ ඉරුඟු වගේ සෝයා වගේ දේවල් දානවා නම් මේ වගේ රෝල් පාවිච්චි කරන්න පුළුවන්. බීජයේ විශාලත්වයේ මත මේ රෝලර් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ බීජ වල විශාලත්වයත් එක්ක තමයි මේ රෝලර් පාවිච්චි කරන්නේ. ඒක මෙතෙන්ද දාන්න තමයි තියෙන්නේ. ඊට මේක මේ විදිහට මෙතන මේ කප් එකක් තියෙනවා. මෙතන මේ සිදුරු දෙකක් තියෙනවා. මේ සිදුරු දෙකට හරියට වැටෙන්න දානවා. නැවත මේක මේ විදිහට ප්‍රෙස් කරනවා අපි. ප්‍රෙස් කරලා මෙයා හිර කරන්න මේ තව එක්ස්ට්‍රා රෝලර් එකක් තියෙනවා. ඒක දාලා නැවත අපිට ඊට පස්සේ මේ කෑල්ල දාලා අපිට මේ බීජ අවශ්‍ය බීජයට ඒක අදාළ එක මාරු කරගන්න පුළුවන්. අපි නැවත මේක සවි කරගන්නවා. මේක සවි කරගද්දිනොත් මේ මෙතන පොඩි කට්ටයක් තියෙනවා. ඒක මේකේ අදාළ කට්ටයක් තියෙනවා. ඒ කට්ටට වැටෙන විදිහට තමයි සවි කරගන්න වෙන්නේ. දැම්මා. මේක ඉර වෙන්න මෙතන පොඩි ස්ක්‍රූ එකක් තියෙනවා. ඒකෙන් අද කරගන්න තමයි තියෙන්නේ.
ඊට පස්සේ මෙන්න මේ කට්ටිට දාලා මේ ලොකර් එක ආයෙ නැවත තද කරගන්න. තද වුණා. ඊට පස්සේ අපි නැවත මෙයාව දානවා මෙතෙන්ද. මෙයාව දාලා මෙතනින් හිර කරලා මෙතන තියෙනවා ස්ප්‍රින් එකක්. ඒක මෙතෙන්ද ස්ප්‍රින් එක දාලා ඊට පස්සේ අපිට මේ රෝලර් වල වැඩ ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන වෙන මොකුත් තමයි බීජ ටික බොක්ස් එකට දාලා එහෙම තල්ලු කරන් යන්නයි තියෙන්නේ අපේ පෙළිය දෙක. මේක තමයි ඇත්තටම රෝලර් සීඩර් එකේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ එහෙම යද්දී මේ වගේ තමයි අතරම බීජ වැටෙන්නේ. මේ වගේ තමයි බිමට හිටිද්දි මේ වගේ බීජ වැටෙනවා. මේ පෙළියට අපිට බීජ ටික දාගන්න පුළුවන්. මේක තමයි සම්පූර්ණ ක්‍රියාකාරීත්වය. මේක වෙළඳ පොලේ ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඒක විවිධ වෙළඳ නාම වලින් එනවා. ඉතින් ඒකක් අරගෙන අපිට මේ කාන්තර සමය අඩු කරගන්න ගොඩක් වෙලාවට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපේ වීඩියෝ එකට එකතු වුණු ඔබ සියලු දෙනාටම ස්තුතියි. අපේ channel එක subscribe කරලා අපිට like එකක් දාලා comment එකක් දාලා අපිව දිරිමත් කරන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි.